විනාඩි 5යි හරියටම තින්නේ ට්‍රේන් එක පිටත් වෙනවා. ටක් ගාලා දුවමු. ලස්සන තැනක් එන්න. හායි ඔයාලට කොහොමද? ඔන්න අදත් අපි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔස්ලයිෆ් විත් එල්සා අපේ YouTube channel එකට ඔයාලව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ යන්නේ ටිකක් දුර ගමනක්. දුර ගමනක් කියලා කියන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 180ක් විතර දුරයි. කලින් නම් අපි ප්ලෑන් කරේ නැහැ යන්න. ඒ වුණාට එකපාරම මේ නිවාඩු දවසක් තිබුණ නිසා යාළුවෙකුත් කිව්වා අපි අද යමුද ටිකක් දුර ගමනක් කියලා. ඉතින් අපි තා කියලා ගියා. කිලෝමීටර් 80ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා අපේ ගමනාන්තය දක්වා. මේක මම හිතන්නේ කිලෝමීටර් 100ට 110ට යන පාරක්. මේ පාරවල් යෙදිලා තියෙන්නේ කැලවල් මැදින්. ඔකට දකින්න පුළුවන් නගරයක් කිසිම දෙයක් දකින්න නැහැ. කැලෑවල් විතරමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පරිසරයක පාරක් තියෙනකොට නිතරම දකින්න පුළුවන් දසුන් තමයි මේ අපිට මේ නෙත ගැටෙන්නේ. මම කෝල කෙනෙක් වෙන්න ඕන. වාහන වලට හැප්පිලක් මේ වගේ සත්තු ලොකු ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා දකින්න පුළුවන් මේ වගේ පාරවල් වල. ඉතින් මට හිතුණා ඉතින් මේ දේවලුත් පෙන්වන්න ඕන කියලා. හරි බලමු තවත් කිලෝමීටර් 80ක් වගේ කිලෝමීටර් ගාණක් තියෙනවා. දුර ගමනක් කියලා කිව්වට කිව්වේ නෑනේ මේ කොහෙද යන්නේ කියලා. මේ කැලෑවක් මැදින් අපි යන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාවල තියෙන 1862 දී රන් කැණීම් නිසා ගොඩනැගුණු පෞරාණික ටවුන් එකක් බලන්න. ඒ කියන්නේ අපි මේ දැන් යන්නේ අවුරුදු 100කටත් වඩා පැරණි ටවුන් එකක් බලන්න. මේ ටවුන් එකේ නම තමයි වල්හල්ල. මං ඉස්සරහට කියන්නම්කො තව මේ ටවුන් එකේ විස්තර ගොඩක්. හයි ගයිස් ඔන්න අපි කිලෝමීටර් 180ක් දුර ගෙවාගෙන ආවේ ලස්සන තැනක් ඔය කඩට පෙන්නන්න. විනාඩි 5යි හරියටම තින්නේ ට්‍රේන් එක පිටත් වෙනවා. ටක් ගාලා දුවමු. ලස්සන තැනක් එන්න බලන්න. මේ ට්‍රේන් එකේ යන්න කලින් බුක් කරන්න ඕනේ. ඉතින් එක්කෙනෙකුට නම් $40ක් වගේ වුණා. අද අපි මෙතෙන්ට එනකොට ටිකක් පරක්කු වුණේ හින්දා ඉක්මනටම ට්‍රේන් එකට නැග්ගා. මේ තියෙන්නේ වල්හල්ල ටවුන් එකේ රේල්වේ ස්ටේෂන් එක. මේ රේල්වේ ස්ටේෂන් එකට කියන්නේ වල්හල්ල ගෝල්ෆීල්ඩ් කියලා. ඉතින් මෙතන ඉඳන් අපිව තොම්සන් රේල්වේ ස්ටේෂන් එකට වෙනකන් මේ ට්‍රේන් එක අපිව එක්කගෙන යනවා. ඉතින් මේ ට්‍රේන් එක කැලෑවක් මැදින් තමයි යන්නේ. මේ කැලෑවක් මැදින් යන ට්‍රේන් එකේ දෙපැත්තම බලාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට තොම්සන් කියන ගඟ හම්බ වෙනවා. මේ ගඟ හරහා යන මේ ට්‍රේන් එක ටෙස්ටර් පාලම හරහාත් ගමන් කරනවා. ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පාලමත්.
පුදුම හිතන දේ තමයි මේ හැම දෙයකම අවුරුදු 100කටත් වඩා පරණයිනේ. ඒ කතාව අහගෙන මේ දේවල් බලාගෙන යනකොට නම් ටිකක් පුදුමයි වගේ නේද? මම කලින් කිව්වා වගේ මේ ටවුන් එක බිහි වෙන්න ප්‍රධානම හේතුව රන්පතල් කැණීම් කරන්නනේ. ඉතින් ඒ නිසා ව්‍යාපාරික අවශ්‍යතා ගොඩාක් මේ ටවුන් එකට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ පතල් කම්කරුවන්, දැව කපන කට්ටිය, ගොවීන්, වෙලෙන්දෝ වගේ රැකියා ගණනාවක් කරන මිනිස්සු මේ ටවුන් එකේ හිටපු නිසා එයාලගේ ගමනාගමනය පහසු කරගන්න මේ වගේ දුම්රිය මාර්ගයක් සකස් කරලා තියෙනවා. ඉතින් සංචාරකයෝ ගොඩක් දැන් මේ ටවුන් එක බලන්න එන නිසා මේ කට්ටිය ස්ටේෂන් දෙකක අපිව මේ විදිහට බලන්න එක්කගෙන යනවා. Beautiful. There you go, folks. 20-minute stop. 20-minute stop. You can walk down to the river if you want to. I'll ring the bell when it's time to come back. Wait your time. There's underneath the bridge. Some water. ඔන්න ඉතින් අපි තොම්සන් රේල්වේ ස්ටේෂන් එකට ආවා. මෙතන පොඩි වෙලාවක් ට්‍රේන් එක නවත්තගෙන ඉන්නවා. අපිට පුළුවන් මෙතනින් බැහැලා වටේම ටිකක් ඇවිදලා බලලා එන්න. Anna. Yes, these are. Bag එක ගත්තනේ. This one, get it. Do you have it on this one? Yeah. Right. Let us sit up there.
මේ ඉස්සරහම. ඉතින් මේ ටවුන් එක ගොඩක් පරණ නිසා ඉතිහාස කතා ගොඩාක් තියෙනවා. ගොඩක් කට්ටිය මේ ටවුන් එක බලන්න ඇවිත් තමයි ට්‍රේන් එකේ මේ ස්ටේෂන් දෙක අතර යන්නේ. ඉතින් අපි බුක් කරගෙන හිටපු ටයිම් එක නිසා අපි මුලින්ම ට්‍රේන් එකේ ගිහින් තමයි ටවුන් එක බලන්න ගියේ. ඒ කාලේ මේ ටවුන් එක බලන්න ආපු කෙනෙක් කියලා තියෙනවලු එයා හරියට මේ ටවුන් එක දැක්කේ කඳු වැටියක පාමුල ගස්වැල් අතරින් පතර තියෙන කුරුළු කූඩු ගොඩක් වගේලු මේ ටවුන් එකේ ගෙවල් තියෙන්නේ. ඉතින් අපිත් ගිහින් බලමුකෝ මේ කතාව ඇත්තද කියලා. එදදාස් 862 දෙසැම්බර් වල 4 දෙනෙක් එකතු වෙලා තමයි පළවෙනි පාරට මෙහි රත්තරන් හොයාගෙන තියෙන්නේ. එයාලා කියන විදිහට නම් රත්තරන් ටොන් 30කට වඩා හොයාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මෙහි ගොඩක්ම ප්‍රසිද්ධයි රන් පතල් කැණීම් වලට. මේ ටවුන් එකේ එක තැනක ඒ උමගක් තියෙනවා. ඒක බලන්න යන්නත් පුළුවන්. මේ ගමන තවත් ලස්සන වෙන්න හේතුවක් තමයි අද වෙදර් එක. අද ටිකක් සීතල දවසක්. මුළු වටපිටාවම කොළ පාටයි. මේ වගේ කොළ පාට කැලෑවක් මැදින් යනකොට හිතට දැනෙන්නේ හරි අමුතු හැඟීමක්. දුර ඈත කඳු දිහා බලාගෙන යද්දි වෙනමම ලෝකෙක අතරමං වෙලා වගේ. පොඩි වෙලාවකදී හරි ජීවිතේට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙන එක ගැන නම් මට ගොඩක් සතුටුයි. මේ පහලින් යන්නේ තොම්සන් ගඟ. අද නම් ටිකක් වතුර අඩුයි වගේ.
ඉතින් මේ ටවුන් එකේ 1862 දෙසැම්බර් වල වගේනේ පළවෙනියටම රන් කැණීම් පටන්ගෙන තියෙන්නේ. ඒ කාලෙ වෙනකොට මේ නගරයේ පදිංචිකරුවන් 4000ක් විතර ඉඳලා තියෙනවා. ඒ වුණාට 2023 වෙද්දී දැන් මෙහි පදිංචිකරුවන් 20ක් විතර තමයිලු ඉන්නේ. ඒකට හේතුව තමයි මෙයාලා කියන විදිහට ඒ කාලේ ගොඩක් ලැබුගිනි ඇවිත් තියෙනවා. ඉතින් කීප සැරයක්ම ඇති වුණු ලැබුගිනි හින්දා ටිකෙන් ටික මේ ටවුන් එක විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ ටිකෙන් ටික ටවුන් එක දියුණු වෙනකොට මුලින්ම දාලා තියෙන බිල්ඩින් එක තමයි 1991 දී පෝස්ට් ඔෆිස් එකක්. පෝස්ට් ඔෆිස් එකක් ආරම්භ කරාට පස්සේ හොටෙල් එකක්, ඊට පස්සේ 1965 දී වික්ටෝරියා බැංක් එකක්, ඊටත් පස්සේ එක ජාතියේ ෂොප් වර්ග, පොලිසියක්, ඒ වගේම තමයි චර්ච් එකක්, ස්කූල් එකක්, ඒ වගේ දේවල් මේ ටවුන් එකේ හදලා තියෙනවා. දැන් නම් මේ හැම දෙයකම පොඩි බිල්ඩින් තමයි තියෙන්නේ. ඒ කාලේ විනාශ වෙලා තිබ්බ දේවල් එයාලා දැන් රිපෙයාර් කරලා සංචාරකයන්ට පෙන්වන්න තියෙනවා. ඇත්තට මේව දකින්නකොට නම් ඒ කාලේ ඕස්ට්‍රේලියාව මේ වගේත් තිබිලා තියෙන්නේ කියලාත් හිතෙනවා. ඔන්න දැන් අපි ගමන ඉවර කරලා ආපහු ස්ටේෂන් එකට ආවා. ඉතින් මේ ගමන අතරතුර මං ඔයාලට මේ ටවුන් එකේ විස්තර ටිකක් කිව්වනේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ ට්‍රේන් එකේ ගමන විතරයි. ඔයාලා දන්නවද මේ ටවුන් එකේ කන්ද උඩට වෙන්න ලොකු සොහනක් තියෙනවා. ඒකේ 1500ක් විතර කට්ටිය මිහිදන් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ ටවුන් එකේ හොල්මන් ඉන්නවා කියලා කියනවා. ඒ කතාව ඇත්තද දන්නේ නැහැ. ට්‍රේන් එකේ ගමන ඉවරුණාට පස්සේ ඊළඟට අපි යන්නේ අර රන්පතල් කැණීම් කරපු උමග බලන්න. ඒක ඇතුළටත් යන්න පුළුවන්. ඉතින් අපි ඒක ඇතුළටත් ගිහින් බැලුවා ඒ කාලේ කොහොමද මේ දේවල් කරලා තියෙන්නේ කියලා. අපි මේ මැප් එක බලන්නේ ඊළඟට කොහෙද යන්නේ කියලා. ඉතින් අපි හිතුවා ඊළඟට මුලින්ම ටනල් එක බලන්න යන්න ඕනි කියලා. අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඒ විස්තර ටික අරගෙන එන්නම්කෝ. එහෙනම් අදට අපි යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.